වෙල්කම් බැක් ගේමින් ගෝස්ට් ඇකඩමි YouTube channel ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙන අලුත්ම එවෝ ගන්න එක වගේම ඔයාලා දන්නවා අපිට අලුතෙන්ම එන්න තියෙනවා golden white criminal bundle එක. ඒ කියන්නේ golden ඒ වගේම white විදිහට color change වෙන criminal bundle එක. ඉතින් මේ bundle එක එන්නේ කවද්ද? මේ ගැන ගොඩ දෙනෙක් අහලා තිබ්බා. ඉතින් මාත් එන දවසක් නම් හරියටම දන්නේ නැහැ. හැබැයි මං මේ bundle එක ඒ වගේම එවෝ ගන්න එක මේ මාස දෙක ඇතුළත අනිවාර්යෙන්ම එනවා කියලා දන්නවා. ඉතින් මේ ගැන විස්තර ඔයාලට දැනගන්න පුළුවන් වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඒ හින්දා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මතක් කරනවා. ඉතින් අලුත්ම අප්ඩේට් එක ගැන මම වෙනස් වෙන දේවල් ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා මගේ channel එකේ Gaming Ghost Academy channel එකේ. ඉතින් මේක Gaming Ghost Lite channel එක. ඉතින් මේකේ වීඩියෝ එකක් දාන්න හිතුණා. මොකද මට මේ දෙක අතපසු වුණ හින්දා අර channel එකේ දාන්න. ඒ හින්දා මේ ගැන අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් 100%ක්ම ෂුවර් කරලා මේ ගැන කියන්නේ කොහොමද? ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට වෙපන් එකට ආවට පස්සේ එවෝ ගන්න එකේ තියෙනවා අලුත්ම P90 එවෝ ගන්න එක. ඉතින් ඉස්සෙල්ලාම අපි P90 එවෝ ගන්න එක ගැන රිවිව් එකක් කරලා ඊළඟට අපි කතා කරමු අලුත්ම මේ ක්‍රිමිනල් බන්ඩල් එක ගැන. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මේකේ ඩැමේජ් 1යි රේට් ඔෆ් ෆයර් එකක් තියෙනවා. ඒ වගේම තමයි රීලෝඩ් ස්පීඩ් ඩබල් තියෙනවා. ඒ කියන්නේ රීලෝඩ් වෙන්න ගොඩක් වෙලා මේ ලොකු වෙලාවක් යනවා. ඉතින් ඔයාලට ඊළඟට බලන්න පුළුවන් මේක level 2 දැම්මට පස්සේ රීලෝඩ් ස්පීඩ් එකක් විතරක් රින වෙනවා. ඉතින් එතන එකේ වෙනසක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි level 3ට දැම්මට පස්සේ ගන්න එකේ වෙනසක් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි level 7ට තමයි ලොකු වෙනසක් වෙන්නේ. ඒ තමයි damage double තියෙනවා. ඊට පස්සේ rate of fire එකක් තියෙනවා. ඒ වගේම තමයි reload speed එකක් රින කරලා තියෙනවා. ඉතින් මෙතනින් කට්ටිය දන්නේ නැතුව ඉතින් rate of fire කියන්නේ මොකක්ද කියලා අලුත් අයනේ මේ ගේම් එකට අලුත් අය පරණ අය නම් දන්නවා. ඉතින් rate of fire කියන්නේ ඔයාලා ෆයර් කරද්දී ඔයාලගේ බුලට් එක ස්පීඩ් යනවා කියන එක. ඊට පස්සේ damage double කියන්නේ damage එක double කිව්වට දැන් සාමාන්‍යයෙන් ඔයාලගේ P90 damage එක 50ක් යනවා නම් 150ක් වෙලා යන්නේ නැහැ double වුණාට පස්සේ. ඉතින් 150ක් හරි 100ක් හරි වෙලා යන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් පොඩි ගාණක් වැඩි වෙලා මේ ෆයර් වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක අපි කිලක් දැම්මට පස්සේ මෙන්න මේ වගේ එෆෙක්ට් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් level 6 එකේදී මේ වගේ ගන්න එක change වෙනවා. ඉතින් එක සුපිරියක් ඉතින් ගැම්මනම තියෙනවා. ඒ වගේම තමයි level 7 දී ඔයාලට බලා ගන්න පුළුවන් අලුත්ම emote එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අලුත්ම එවෝ P90 emote එක බලා ගන්නලා තින් ලොබි එහෙම චුට්ටක් කළු වෙන ඔයාලට බලා ගන්නවා. ඉතින් ඒක රවුලක් නැහැ සුපිරියක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අලුත්ම එවෝ ගන්න එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට සාමාන්‍යයෙන් මේ ලබන මාසේ මුල හෝ ඊළඟ මාසේ මුල එන්න ඉඩ තියෙනවා. ගොඩක් දුරට 100%ක්ම ෂුවර් මට මේ මාසේ මුල ගොඩක් දුරට මේ අලුත්ම P90 එනවා කියන එක. ඒ වගේම තමයි ලැබ් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ට්‍රෙන්ඩ් කියලා තියෙනවා. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අලුත්ම ක්‍රිමිනල් බන්ඩල් එක. ඉතින් මං 100%ක්ම ෂුවර් කරලා කියන්නේ මේ ක්‍රිමිනල් බන්ඩල් එක අපිට එනවා කියලා. මෙන්න මෙතන අපිට ක්‍රිමිනල් බන්ඩල් එක දීලා තියෙනවා. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් දැකලා නැතුව ඇති මේ ක්‍රිමිනල් එක නැත්නම් ඉතින් මෙතන මේක ඔයාලගේ මේකට හේව දා ගන්නවා මේ විස් ලිස්ට් එකට හේව දා ගන්නවා. ඉතින් මං හිතන්නේ මේක දැකලා නැතුව ඇති. ඒ හින්දා තමයි වීඩියෝ එකකින් පෙන්වන්න ඕන කියලා හිතුවේ. මං කලින් වීඩියෝ එකනොත් මේ ගැන කියන්න බැරි වුණා. ඉතින් මේ විදිහට මේකේ මං golden white criminal එක කිව්වේ මේක gold ඒ කියන්නේ gold පාට තිබිලා ඒ වගේම තමයි මේ ක්‍රිමිනල් පාට මේ ක්‍රිමිනල් මේ sorry මේ සුදු පාට වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේක change වෙලා නියෝන් ක්‍රිමිනල් එක වගේම තමයි මේකත්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒකේ වෙනසක් වෙන්නේ. ඉතින් ඒක සුපිරියක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟට මෙන්න මේ විදිහට ඊළඟට මේකේ මේ ඉවෙන්ට් එකත් එක්කම මෙන්න මේ විදිහට මේ පෙටාට ස්කිල් එකක් එනවා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් ලූට් බොක්ස් එකක් එනවා. ඒ වගේම තමයි කාර් එකට ස්කිල් එකක් එනවා. ඒ වගේම තමයි ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් වෝල් ස්කින් එක. ඔන්න වෝල් ස්කින් එක සුපිරියක්. ඔන්න අලුත්ම ක්‍රිමිනල් වෝල් ස්කින් එක. ඉතින් මේ බන්ඩල් එක නම් ඉතින් කියන්න දෙයක් නැහැ. මට නම් සෙට් වෙනවා. මෙන්න මේ පාට තමයි සෙට් වෙන්නේ හැබැයි ගෝල්ඩන් පාටට වැඩිය මේ පාට ගොඩක්ම සෙට් වෙනවා. ඉතින් මේක අර ගෝල්ඩන් ආවට පස්සේ ටිකක් අවුල් වගේ. හැබැයි මේ ගෝල්ඩන් එකෙන් අර පටි එහෙම දාලා මේ ඉතුරු ටික වයිට් විදිහට තියෙද්දි සුපිරියක් ක්‍රිමිනල් බන්ඩල් එක. ඉතින් ඔයාලා දන්නවා වෙන සර්වර් වලට ඇවිල්ලා තිබ්බා ක්‍රිමිනල් මේ වයිට් ඒ කියන්නේ සුදුවටම ක්‍රිමිනල් බන්ඩල් එකක්. ඒකට ඉතින් අපිට එන්නේ නැති වෙයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අලුත්ම දේවල් බලා ගන්න පුළුවන් අපිට එන්න තියෙන. ඉතින් මේ ගැන මම කතා කරන්න හිතුවේ. ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා. ඒ වගේම මම කලින් වීඩියෝ වලුත් කියලා තිබ්බා අපිට ගෝල්ඩන් ක්‍රිමිනල් බන්ඩල් එක එනවා කියලා 100%ක්ම ෂුවර් කරලා. ඉතින් ඔන්න අපිට මේ මාස දෙක ඇතුළත අනිවාර්යයෙන්ම ක්‍රිමිනල් බන්ඩල් එක රින් ඉවෙන්ට් එකකට එනවා. ඉතින් ගොඩ දෙනෙක් තව තියෙන ගැටලුවක් තමයි මේක ගන්න ඩයමන්ඩ් කීයක් යනවද මොන වගේ ඉවෙන්ට් එකකටද එන්නේ කියන එක. ඉතින් මේක
ක්‍රිමිනල් රින්නිවෙන්ට් එක්කට එන්නේ ඒ වගේම තමයි පරණ ක්‍රිමිනල් ටිකක් රිටර්න් කරයි. ඉතින් ඔයාලට ඒ දේවලුත් ගන්න පුළුවන් අලුත්ම ක්‍රිමිනල් එකක් ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඕක විදිහට තමයි අලුත් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ආවට පස්සේ අනිවාර්යයෙන්ම ස්පින් වීඩියෝ එකක් අරගෙන එනවා. එහෙනම් අනිවාර්යයෙන්ම කට්ටියම රෙඩි වෙලා ඉන්න වීඩියෝ බලන්න. channel දෙකම සබ් කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි මේක ඔයාලට මම ආයෙත් මතක් කරා නම් මේක විශේෂ දෙයක්. මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ කස්ටම් හඩ් එකට ආවට පස්සේ අපිට ඒක සේව් කරගන්න පුළුවන්. මම ඒක කලින් වීඩියෝ එකකුත් කරා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔයාලා කරලා තියාගන්න. නැත්නම් ඔයාලගේ සෙටින් ටික පොඩ්ඩක් අවුල් යන හින්දා. ඉතින් ඒකත් කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් ඒ වගේම අනිත් දේවල් ගැන මම වීඩියෝ වලින් කතා කරා. මේ ඉවෙන්ට් ඒ කියන්නේ මේ බණ්ඩල් එකයි ඒ වගේම තමයි එවෝ ගන්න එකයි අනිවාර්යයෙන්ම මේ මාස දෙක ඇතුළත එන මේක ආයෙමත් මතක් කරනවා 100%ක් ෂුවර්. එහෙනම් ඉතින් මේ වගේ අලුත් වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම channel දෙකම සබ් කරලා channel තුනම සබ් කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අද වීඩියෝ එක එන්ඩ් කරනවා. මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියම පරිස්සම් වෙන්න කට්ටියම ජය වේවා.